welcome to here and there. අපි ඉතින් ඔන්න අලුත් ට්‍රිප් එකක් යන්න හදන්නේ ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් පළවෙනි පාට ඕස්ට්‍රේලියාවෙන් එළියට යනවා. අපිත් එක දිගටම ඉන්නේ කොහෙද යන්න බලන්න. අපි එයාපෝට් එකට ආවා. අපේ ෆ්ලයිට් එක කීයටද තියෙන්නේ? 12:45ට රෑ. අද සිකුරාදා. ඉතින් අපි දෙන්නම ඔෆිස් එකකින් ඉවර වෙලා එහෙමම ලෑස්ති වෙලා නේද? එයාපෝට් එකට එනවා. ඉතින් අපි චෙකින් වෙන්න ආවා එයාපෝට් එකට. කොහොමද වැඩේ කියන්නේ කිලෝමීටරයක් විතර දිගේ කිව් එකක් තියෙනවා. අනිවාර්යෙන් පැය දෙකක්වත් කිව් එකේ ඉන්න ඕන චෙකින් වෙන්න මේ කියන්නේ. බලමු. අපි හරියටම පැය එකමාරක් විතර නේද? කිව් එකේ ඉඳියා. කිව් එකේ ඉඳියා. අම්මෝ ඇති වුණා. ටිකට්ස් එක අරන් දැන් ගේට්ස් ඕපන් වෙලා තියෙන්නේ. චෙකින් වෙන්න යන්නේ බෝඩ් දෙන්න යන්නේ. ඉතින් තාම අපි කොහෙද යන්නේ කියලා කිව්වේ නැහැ. අපි ගිහිල්ලා බලමු. Finally අපි ප්ලේන් එකට බෝඩ් වෙන්න යන්නේ. ඔන්න guys අපි ප්ලේන් එකට ආවා. දැන් ඉතින් යෑමක් තමයි තියෙන්නේ. පැය කීයක් යන්න තියෙනවද? පැය 5ක්. පැය 5ක් වඩා වැඩි මම දැන් පැය 6ක් විතර යන්න තියෙනවා. හරි. එහෙනම් ඊළඟ නවදන් ගියාම දැන් වෙලාව පාන්දර 2:20යි. අපිට අපේ මීල් එක හම්බුණා. අපි දෙන්නම ඕඩර් කරේ chicken spaghetti. Options දෙකයි තිබුණේ. එකක් chicken spaghetti අනිත් එක vegetarian rice එක. ඉතින් අපි දෙන්නම ඒ නිසා spaghetti එක ගත්තා. හොඳයිද? අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද? වියට්නාම් වලට. අපි ආවා වියට්නාම් වලට. දැන් ඉන්නේ හෝ චි මින් එයාපෝට් එකේ ඉන්නේ. අපේ යනවා හෝ චි මින් වල ඉඳන් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් අරගෙන හැනෝයි වලට. හරි ප්‍රශ්නේ. අපි අඳන් ඉන්නේවත් එක්ක ඔව්. මෙල්බර්න් වලින් එනකොට ඉතින් මෙහෙම ආවේ. ඉතින් දැන් මෙහෙට යනකොට ටිකක් රස්නේ. ලංකාව වගේම ට්‍රොපිකල් වෙදර් එකක් තියෙන මෙහෙ. ඉතින් අපිත් එක දිගටම ඉන්න. crab noodle එකක්. ඔයා මොකද්ද? beef rice. beef rice එකක් තමයි order කරේ. බලමු. මගේ noodles එක මේ දෙන්නේ rice එක ගානේ පාව. රසයිද? මගේ noodles එක නම් මාරම රස පාටයි. අපි දැන් හැනෝයි වලින් බහලා මොකද කරන්නේ? වෙහිකල් එකක් දාගෙන හනෝයි ඕල්ඩ් ක්වාටර් එකට යනවා. එහි තමයි අපේ හොටල් එක තියෙන්නේ. හොටල් එකේ නම හනෝයි ඕල්ඩ් ක්වාටර් හොටල්. මාර මහන්සි. පැය 10ක් 14ක් විතර මැද ට්‍රාන්සිට් එක. ට්‍රාන්සිට් එක පැය 14ක් විතර අපි ට්‍රැවල් කරා. යප් මහන්සි. ඉතින් අපි ගිහිල්ලා ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. එන හම්බෙමු. තමයි අපේ හොටෙල් එක හනෝයි ඕල්ඩ් ක්වාටර් හොටෙල්. මේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකේ මාරම ලස්සන පේන්ටින් එකක් තියෙනවා. හරිම ලස්සනයි. අපි රූම් එකට ආවා. අම්මා අදක් දකින්නකොට සනීපයි. නේද? අදක් දකින්නකොටත් සනීපයි. හරි පොඩි රූම් එකක්. හැබැයි හැමදේම තියනවා හරි නීට් එකට. අපි one night මෙතන ඉන්නේ. මොකද අපි හෙට උදේ ටුවර් එකක් බුක් කරලා තියෙන්නේ. අද රෑ විතරයි මෙහි ඉන්නේ. Hi guys, ඉතින් හොටෙල් එකට ගිහිල්ලා පොඩි වොෂ් එකක් දාලා අපි දෙන්න යනවා දැන්
Hanoi All Court එක කියන එක එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් ඇත්තටම මුලින් අපි සල්ලි මාරු කරගන්න ඕනේ. මොකද අපි එයාපෝට් එකෙන් ටිකයි මාරු කර $50. ඔයගොල්ලෝ කවුරු හරි Hanoi All Court එනවා නම් මේගොල්ලෝ කියන්නේ හැම්බැග් කියන ස්ට්‍රීට් එකට ගිහිල්ලා money exchange කරගන්න කියලා. ඒ රේට් හොඳයි කියලා. ඉතින් මෙතන All Court එක වටේ හැමතැනම තියෙනවා. ඉතින් අර අපිට හොටෙල් එකකුණොත් හොඳ එක්ස්ප්ලනේෂන් එකක් දුන්නා කොහෙද යන්න තියෙන්නේ ඒ විස්තර ටික. ඉතින් අපි යනවා මෙහි තියෙන ෆේමස්ම තැනකට බන් මී ප්ලේස් එකකට. මොකක්ද ඒකේ නම? බන් මී 25 කියලා. ඒකේ ගොඩක් හොඳ රේටින්ග්ස් තියෙනවා. අනිත් එක හොටෙල් එකකිනුත් අපි රෙකමන්ඩ් කරේ දැන් යන්න කියලා. ඒ කියන්නේ වියට්නාම් එනවා නම් ඔයගොල්ලෝ බන් මී එක try කරන්න ඕන. ඉතින් ඒකිනුත් ඕල් කෝට එනවා නම් බන් මී 25. බන් මී 25. අන්න එතනට යන්න. එහෙනම් මුලින්ම අපි බලමු රසද නැද්ද කියලා. ඔව් අන්න ඒකයි. බලමු රසද නැද්ද. හරි අපි කාලා කියන්න රහද නැද්ද කියලා. ඊට පස්සේ ඔයාලට යන්න පුළුවන්. මෙතනක් තියෙනවා බන් මී 25 කියලා. ආයේ මේ පැත්තක් තියෙනවා බන් මී 25 කියලා. ඉතින් නම්බර් එකක් හම්බුණා. මෙතන තමයි හදන්නේ. අර සෙනගක් ඉන්නවා මේ කරේ ඉස්සරහ. $5යි. 4.7 බන් මී එකයි. බන් මී එකයි වියට්නාමීස් කොෆි එකයි. කොෆි එක කන්ඩෙන්ස්ඩ් මිල්ක් දාලා හදලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ බන් මී එක විතර $12. ඔව් සමහරවල් $10ට තියෙනවා. බන් මී එක හම්බුණා අපේ. මේක මෙහි තියෙන සිග්නේචර් බන් එකක්. බන් මී කියන්නේ. හල්වල පෝක් බන් මී එකක් ගත්තේ බාබකියු පෝක් and sausage. රසයිද? බන් මී නියමයි. එහෙමද? අනිත් එක මේ රෙස්ටොරන්ට් එක ඇතුලේ හැමතැනම මේ විදිහට ලේබල්ස් දාලා තියෙනවා. මම හිතන්නේ ඒක ඒක නිකන් අර මෙහි ආපු අය මේ විදිහට ඒ ලේබල් එක කොහොමද දන්නේ ගත්තේ? මේ තියෙන මේ බන් මී ලේබල් එකේ නම ලියලා අලවල ගිහින් තියනවා. ආපු මෙන්න මේ කොෆි ෂොප් එක. මෙන්න මේ කොෆි ෂොප් එක තමයි. ඒ කියන්නේ වියට්නාමීස් ෆේමස් එග් කොෆි එකේ බර්ත් ප්ලේස් එක මෙතන කියලා තමයි කියන්නේ. එතකොට මේක පරම්පරා ගානකට කලින් මේ ෆැමිලි එකේ හිටපු කෙනෙක් තමයි මේ එග් කොෆි එක හොයාගෙන තියෙන්නේ. හේතුව තමයි ඒ ෆවුන්ඩර්ස්ලා මෙයාලා. හේතුව තමයි මේ තියෙන 1946 ඒ කාලෙදී වියට්නාම් වල කිරිහිඟයක් ඇවිල්ලා තියෙනවා. ඒකට විසඳුමක් විදිහට කිරිහිඟයකට විසඳුමක් විදිහට කොෆි බොන්න කිරි නැති නිසා තමයි මේ එග් කොෆි එක මෙතන මේකේ ෆවුන්ඩර් හොයාගෙන තියෙන්නේ. ඉතින් ෆැමිලි බිස්නස් එකක් විදිහට එදා ඉඳන් අද වෙනකම් මේක කරගෙන යනවා. මේ ෆොටෝ එකේ ඉන්න කෙනා තමයි මේ ෆවුන්ඩර්. ඉතින් ඒ කාලේ ඉඳන් තියෙන ෆොටෝස් මේ ෆැමිලි එක. ඔන්න ඉතින් guys අපි ආවා. ඉතින් නම මට මතක නැහැ. කැෆේ ගියන්ඩ් මම දන්න ප්‍රොනවුන්ස් කරන්න ඒක දන්න කැෆේ ගියන්ඩ් කියලා තියෙන්නේ. ඔව් අපි එතනට ආවා. දැන් ඇවිල්ලා මේගොල්ලන්ගේ ඔරිජිනල් එග් කොෆි එක ඕඩර් කරා. අපි කියන්නේ හොට් and ice දෙක ඔප්ෂන්ස් දෙකම තියෙනවා. අපි කරේ දෙකම ඕඩර් කරා. මොකක්ද හොඳ කියලා බලන්න. මේ තියෙන්නේ මගේ හොට් කොෆි එක. මේ තියෙන්නේ අයිස් කොෆි එක. ඉතින් guys අපි එග් කොෆි එක ටේස්ට් කරලා
එළියට ආවා. මොකද හිතෙන්නේ? මෙහෙම මුලින්ම අර බොනකොට එක පාරට මොනවද මට රසයි. පස්සේ පිළි ගඳයි හොඳටම. ඒ කියන්නේ ඒක රහ නැතුව නෙමෙයි මට අර අපි දෙන්නට පිළි ගන්න දරා ගන්න බැහැ. ටේස්ට් එකේ ප්‍රශ්නයක් නැහැ. හරි මම අර හුස්ම ගන්න නැතුව එක හුස්මට බීගෙන ගියා. මෙහෙම ටේස්ට් එක අවුලක් නැහැ. ඒක පිළි රහත් අර ස්මෙල් එකේ තමයි පොඩි අවුලක් තියෙන්නේ. අපිට ඒක පුරුදු නැති නිසා. එච්චරයි කරන්නේ. දිනකොටත් නිකන් ඒ පිළි ගඳ එනවා වගේ දැනෙනවා. ඉතින් ඕවරෝල් ටේස්ට් එක ඕකේ. කිසි අවුලක් නැහැ. ස්මෙල් එක තමයි පොඩ්ඩක් අපිට ෆැමිලියේ නැත්තේ. ඔව්. ඒක විතරයි එකම අවුල. ඒක අමු බිත්තරයක් විස් කරලා මං හිතන්නේ හදලා තියෙන්නේ. ඒක නිසා අර සමහර වැනිලාස් මොන හරි දාන්න නැති වැනිලාස් හොඳකුත් මට ලාවට ආවා. ඉතින් ඔව් අපි රෙකමන්ඩ් කරනවා වෙලා try කරන්න කියලා. ඒකත් වෙනම එක්ස්පීරියන්ස් එකක්. අද අපිට හිතන්නේ මොකක් හරි ෆෙස්ටිවල් එකක් තියෙනවා කියලා මේ ඕල්ඩ් ක්වාට් එකේ. අපි දන්නේ නැහැ හරියටම. මෙහෙම මේක තමයි සිටි ටූර් එක. මෙතන අපි ලේක් එකට ආවා. හරි ෂෝක් මෙතනනේ. යන්න හදන්නේ නයිට් මාකට් එකට. ඔව් මෙහි හනොයි ඕල්ඩ් ක්වාට් එකේ ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ දවස් තුනේම නයිට් මාකට් එකක් තියෙනවා. රෑ 7 ඉඳන් රෑ 11 වෙනකන් තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් ඒකට යන්න හදන්නේ. අපේ හොටල් එකේ නම් ලොකු දුරක් නෑ. මීටර් 200කට අතර අඩුවෙන් තියෙන්නේ දුර. ඒක නිකන් අර තනිකර ලේන් එකක් තියෙන්නේ. ඔව්. ගිහින් බලමු. යප් එහෙම තමයි කිව්වේ බලමු. පොඩ්ඩක් තායිලන්ඩ් වයිබ් එකක් තියෙනවනේ. හරි ලස්සනයි. බෑග්ස් තියෙනවා. ස්ලිපර්ස්. පර්ෆියුම්ස්. This Saturday, I think. Yeah. What? අපි දැන් සෑහෙන දුරක් ඇවිදගෙන ආවා. ඒත් මේ මාකට් එකේ කිලෝමීටර් 2ක් විතර ආවා. ඉවරයක් තේන්නේ නැහනේ. අපි මෙන්න මේ රෙස්ටුරන්ට් එකට යන්න හදන්නේ. ඒකේ 4.9 රේටින්ග්ස් තිබ්බා. බලමු මෙනු එක. මොනවද ඕඩර් කරන්නේ? මේක රේටින් හොඳයි නේ. 4.9 තිබ්බ මම හිතන්නේ 9.7k කමෙන්ට් එක කියන්නේ රිවිව්ස් දීලා. හොඳ රෙස්ටුරන්ට් එකක් කියන්නේ අනිවාර්යෙන් හොඳයි. හොඳ ඇති අනිවාර්යෙන්ම. අපි පොඩි try එකක් දෙන්න තමයි හදන්නේ. අපි ඕඩර් කරා fried spring rolls. තව මේ chicken and mushroom fries. තමයි අපි ඕඩර් කරේ. This one roast stuff is usually Come to the right. හොඳයිද? Okay, so can you order five? Four. Can you order four? හැබැයි මට මේ අර කිසිම නැතුව normal එකක් තමයි හරියට. ඉතින් අපි මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අලුත් vlog එකකින් අපි ආයෙ හම්බ වෙමු. bye bye.